අයිබෝන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට හැම නංගික්ම මල්ලිත්. ඉතින් අද දවසේ අපි කතා කරනවා අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයටදී ක්‍රියාත්මක වන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය සඳහා අයදුම්පත් කැඳවන්නේ කවදාද? මේ අයදුම්පත් කැඳවීම සඳහා සුදුසුකම් ලබන අධ්‍යාපන පීඨ සංඛ්‍යාව කොපමණද? සහ මේ විද්‍යාපීඨ සඳහා අයදුම් කරනවා නම් ඔයාලට තියෙන්න ඕනේ අවම සුදුසුකම් මොනවද කියන එක සම්බන්ධයෙන් කතා කරනවා. මේ වෙද්දී ඔයාලගේ online application එක fill කරන website එක update වෙමින් යන්නේ. මේ වෙද්දී කියන්නේ මේ වෙනකම් අද වෙනකම් අපිට වෙබ්සයිට් එකේම ලයිව් දකින්න හම්බුන්නේ නැහැ. මොකද මේ වෙනකන් අන්ඩර් මේන්ටෙනන්ස් එකක තිබ්බේ. දැනුත් අන්ඩර් මේන්ටෙනන්ස් එක තියෙන්නේ. මේ වෙලාවේ ඔයා මේක ඇප්ලයි කරන්න යන්න එපා. ඒකත් මතක් කරනවා මම ඇප්ලයි කරන වෙලාවටත් වීඩියෝ එකක් ගේන්නම් කොහොමද ඇප්ලයි කරන්න කියලා ඊට විස. ඉතින් මේ සඳහා ආයුධම් කරනවා නම් ඔයාට මේ මාසේ 7 වෙනිදා ඉඳලා ඇප්ලිකේෂන් ඕපන් කරනවා කියන එක ඇප්ලිකේෂන් රිලීස් කරනවා කියන එක දක්වලා තියෙනවා. ඒ වගේම තමයි මේ සඳහා ඔයාට ආයුධම් කරනවා නම් 2023 හෝ 2024 කියන වර්ෂයන් වල ඔයා උසස් පෙළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මුහුණ දීම සිදු වෙනවා. ඒ වගේම තමයි මේ අධ්‍යාපන විද්‍යාපීඨවල ඔයාට ඉගෙනුම් ලබන්න තියෙන වර්ෂයන් ඒ කියන්නේ ඩියුරේෂන් එක ඔය ඉගෙන ගන්නවා නම් ඔයාට තියෙන ඩියුරේෂන් එක අවුරුදු 3ක තමයි පාඨමාලාව තියෙන්නේ. ඒ වගේම තමයි කොලෙජස් 19ක්කම මේ උපාධි පාඨමාලා වලට ඔයාලා සහභාගී කර ගැනීම සිදු වෙනවා කොලෙජස් 19කම. ඒ වගේම තමයි හැම සබ්ජෙක්ට් එකක්ම මේ බඳවා ගැනීම තුළින් කවර් වෙනවා. සිංහල, ඉංග්‍රීසි සහ තමිල් කියන සබ්ජෙක්ට් වලින් ඔක්කොගෙම වෙනවා. සහ මේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් විදිහට තමයි මේකේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක යන්නේ. ඒ සම්බන්ධව ගැසට් නිවේදනය ආවට පස්සේදී මම හරියට පැහැදිලිව ඒ සම්බන්ධයෙන් අපේ Telegram group එකට වගේම අපේ YouTube එකටත් මේ සම්බන්ධයෙන් දැනුවත් කරලා දානවා. ඒ නිසා ඒකත් එක්ක නිරන්තරයෙන් රැඳිලා ඉන්න කියලා මතක් කරනවා. සහ අපේ YouTube channel එක දැනටම subscribe කරමු නැති කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මේ සම්බන්ධයෙන් හරි විස්තර මම විද්‍යාපීඨ සම්බන්ධයෙන් වීඩියෝස් දෙකක් මේ වෙද්දිම දාලා තියෙන්නේ. මේ වීඩියෝස් දෙක බලලත් අයිඩියා එකක් ගන්න මොකක්ද මේ විද්‍යාපීඨ කියන්නේ සහ මේ විද්‍යාපීඨ ඇතුළට යනවා නම් මොනවද මම fulfill කරලා තියෙන ඕනේ criteria සහ මම මේ වෙද්දී HND එහෙම නැත්නම් මොන හරි රජයේ අධ්‍යාපන මොන හරි ආයතනයක ඉගෙනුම් ලබනවා නම් මම කරන්න ඕනේ process එක මොකද්ද මම මේකට යනවා නම් මම මේ වගේ අයින් වෙලා ඉන්න ඕනද කියන දේවල් ටික සම්බන්ධයෙන් මම කතා කරලා තියෙනවා. ඉතින් මේ දේවල් බලලා ඔයා අඩිය එකක් අරගෙන තියාගන්න. මොකද මේක 7 වෙනිදා ඕපන් වෙන නිසා. ඉතින් ඊට වඩා වැඩි විස්තරයක් අපි Telegram group එක ඇතුළේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා Telegram එකත් එක්ක join වෙලා ඉන්න. ඒ වගේම තමයි අපි YouTube channel එකත් subscribe කරලා තියාගන්න.